කියන්නේ මොනවා දැනගත්තත් කලින්ම සෙල්ලම් කරලා බලන්න ඕනේ. සෙල්ලම් කරද්දි තමයි තේරෙන්නේ ආ බෝල මෙහෙම එනවා. ඒවට මෙහෙම ගහන්න ඕනේ. මේවට නොගහ ඉන්න ඕනේ. දැන් සමහර බෝල තියෙනවා නොගහ ඉන්න ඕනේ ඒවට. එතකොට මං මේ කියන්නේ ක්‍රිකට් ගැන හරිද? එතකොට අවුරුදු වල ළමයි perform කරපු විදිය 2012 ඉඳන් 2023 වෙනකම්ම තියෙනවා. අරන් බලන්න මේ වක්‍රය තියෙන්නේ මෙන්න මෙහෙම හරිද ඔය ෆිසික්ස් වල එහෙම 2012 ඉඳන් එහෙම මේ කිසිම හේතුවකට මේ වැඩ මිස් කරගන්න එපා විශේෂයෙන්ම ඔය අරවා මේවට යන්න එපා. ඒ කියන්නේ දැන් ඔය අයියලාගේ අක්කලාගේ වෙඩින් විනාසයි ඉතින් ආයේ ඊළඟ සයි එකේ තමයි ෂුවර් එකටම කරන්න වෙන්නේ. දැන් ඕන තරම් ළමයි දැන් මම මෙහෙම කිව්වට පස්සේ පන්ති කරලා මගෙන් යද්දි අහනවා ඉතින් දවස් 3කට කමක් නැද්ද? 3යි අනිවාර්යෙන් 3 ඉඳන් ආයි ඊළඟ දවසේ ඉඳන් වැඩ කරනවා කියලා. එහෙම දවස් 3 නෙමෙයි ප්‍රශ්නේ. දවස් 3න් හානි වෙන වෙලාවට වඩා ප්‍රශ්නේ තියෙන්නේ මානසිකත්වයේ වෙනස් වෙන එක. ඒ නිසා ට්‍රැක් පයින්න නම් එපා මේ ටිකේ. දැන් යම් ට්‍රැක් එකක් යනවා ලකුණු ටිකක් පොඩ්ඩක් වර්ධනය වෙගෙන. ටිකක් ලකුණක් දෙයක් වැඩි වෙගෙන එනවනේ. ප්‍රැක්ටිස් කරන්න පටන් අරගත්ත ළමයින්ගේ. අනිත් ළමයි දැම්මම පටන් ගන්න පේපර්ස් එහෙම ලියන්න නැතුව ඉන්න එපා. විශේෂයෙන් ෆස්ට් අයි ළමයි එහෙම ඉන්නවා නම් කියන්නේ ෆස්ට් අයි ළමයි තමයි ඔය ගොන් වැඩේ කරන්නේ මේ අර හොඳට පාඩම් කරලා විභාගයටම ලියනවා. කියලා ඉන්නවා මේ ෆස්ට් අයි ළමයි. සෙකන්ඩ් අයි තර්ඩ් අයි උන් ඉතින් දන්නවනේ මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේ අර ෆස්ට් අයි ළමයින්ගේ තියෙන එකක් තමයි පේපර් ලියන්න නැතුව ඉන්නවා. තව තාම ලියන්නේ නැහැ. දැන් ගිය අවුරුදු වලට සාපේක්ෂව මේ අවුරුද්දේ මාරම හොඳට ලියනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ වෙද්දි 80යි ලියලා තියෙන දැන් 95ක් 96ක් විතර ලියනවා. 4ක් විතර තමයි ලියන්නේ නැත්තේ. හැබැයි තාම ලියපුම නැති වුණුත් ඉන්නවා. මොනවා කරන්නත් දැන් හිතන්නකෝ ඔයා ක්‍රිකට් මැච් එකකට ගහන්න ඕනේ නොවැම්බර් 25. ඔයා ක්‍රිකට් ඔයා මැච් එක බැට් කරන්න ඕනේ නොවැම්බර් 25. ඔයා අද වෙනකුණුත් කරන්නේ බැට් කරන වීඩියෝස් බල බල ඉන්න එක. හරිද? ඔයා කන්නේ හොඳට බැට් කරන වීඩියෝස් බලනවා. හරිද? බැට් එක ගැන ඉගෙන ගන්නවා, බෝලේ ගැන ඉගෙන ගන්නවා, මෙහෙම දැම්මොත් මෙහෙම වෙන්න කියලා ඉගෙන ගන්නවා. ක්‍රිකට් ගැහිම සම්බන්ධව ඔක්කොම ඉගෙන ගන්න නම් ඔයා අද වෙනකම්ම කරගෙන ඉන්නේ. එහෙනම් ඔයා මිතුරු ටිකත් කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳට වීඩියෝස් බල බල ක්‍රිකට් ගහන එක ඉගෙන ගන්න නම් මොකද්ද වෙන්නේ කියලා ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේ. නොවැම්බර් 25 ගියා දත් දෙක අස්සෙන් බෝල් ගිහලා විකට් එක වදින්නේ හරිද? ඒ නිසා මේ කලින්ම බැට් කරන්න පුරුදු වෙන්න. ඒ නිසා පේපර්ස් ලියන්න පුරුදු වෙන්නේ නැතුව වැඩේ කරන්න බෑ. කලින්ම ගහලා බලන්න ඕනේ දැන්. ඒ කියන්නේ මොනවා දැනගත්තත් කලින්ම සෙල්ලම් කරලා බලන්න ඕනේ. සෙල්ලම් කරද්දි තමයි තේරෙන්නේ ආ බෝල මෙහෙම එනවා. ඒවට මෙහෙම ගහන්න ඕනේ. මේවට නොගහ ඉන්න ඕනේ. දැන් සමහර බෝල තියෙනවා නොගහ ඉන්න ඕනේ ඒවට. එතකොට මේ එහෙම තියෙනවා. ඒ කියන්නේ දැන් හරිද? මං කියන්නේ ක්‍රිකට් ගැන හරිද? අහගන්න. ඒ කියන්නේ මේක අර ප්‍රායෝගිකව ඒ කියන්නේ අත්දැකීම කරන්න නැතුව කරන්න බෑ. සහ ඊළඟට ඔක්කොටමත් වඩා දැන් හරියටම අහගන්නකෝ. දැන් මේ ක්‍රිකට් එක්ක මේ ගොඩාක් සම්බන්ධ කරලා කියන්න පුළුවන් ඉතින් මං කියන්නේ සා ගොඩක් ක්‍රිකට් තේරෙනවා කෙල්ලන්ට කොල්ලන්ට කියලා නෑ. මොකද්ද මේ කියන්නේ කියන එක තේරෙන්න ඕනේ. අනිත් දේ තමයි පාස් පේපර්ස්. මොකද පාස් පේපර්ස් තමයි හරිම පිච් එක. හරිම පිච් එක පාස් පේපර්ස්. ඒ කියන්නේ ඔයාට ඒ තියෙන කන්ඩිෂන් එකම නිර්මාණය කරගෙන සෙල්ලම් කරන්න ඕන නම් පාස් පේපර්ස්. ඔය මොඩල් පේපර්ස් අරවා මේව අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒවා නිකන් බෝලින් මැෂින් එකේ නැත්තම් නෙට් එකේ ප්‍රැක්ටිස් කරනවා වගේ තමයි. ඒ කියන්නේ අමාරු බෝල දදා බලන්න පුළුවන්. අමාරු ඒවා චෙක් කර කර බලන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්. ඕනේ මැච් එකකට කලින් නෙට් එකේ ප්‍රැක්ටිස් කරනවා, බෝලින් මැෂින් වල ප්‍රැක්ටිස් කරනවා. හැබැයි අනිවාර්යයෙන්ම ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පාස් පේපර්ස් කරලා තියෙන්න ඕනේ. ඔය ඔක්කොම ටික හරියටම ක්‍රිකට් මැච් එකක් එක්ක අනුරූපයි. ඉතින් කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් නොවැම්බර් 20 වෙනකනුත් හොද්දට ඉගෙනගෙන ක්‍රිකට් ගැන හොද්දට අධ්‍යයනය කරලා පොත් කියවලා හොඳට වීඩියෝස් බලලා නොවැම්බර් 20 ඉඳන් 22 වෙනකන් විතර වගේ පොඩ්ඩක් සෙල්ලම් කරලා බලලා ගිහින් නොවැම්බර් 25 බැට් කරන්න අනිවාර්යයෙන්ම ඉතින් කතා කරලා වැඩක් නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා දැන් පේපර්ස් කරන්න ගන්න. සබ්ජෙක්ට් තුනේම පේපර්ස් ලියන්න නැත්තම් තුනේම ලියන්න විතරක් නෙවෙයි ලිව්වට බෑ වැරදින තැන් හොයාගන්න තමන්ගේ පෞද්ගලික අඩුපාඩු හොයාගන්න. දැන් ඔය ලකුණු 40 ගණන් 50 ගණන් වල ළමයි ඉන්නවනේ. උඩට යන්නේ නැති ලකුණු. يعني තව දුරටත් දැන් මහන්සියලා ලිව්වත් දැන් ඔය 40 50ම තමයි. 40 50 කියන්නේ නරක ලකුණක් නෙවෙයි. සාමාන්‍යයෙන් අඩුම B එකක් එනවා. හරිද? එතකොට මේ දිග පවත්වාගෙන ගියොත් එතකොට සාමාන්‍යයෙන් එහෙම ලකුණක නම් ඉන්නේ ඉතුරු ටික වර්ධනය කරගන්න ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ. සමහරවිට දැන් ගොඩක් ළමයි මම නිකන් පේපර්ස් මට පෙන්නුවම මම බැලුවේ
සමහර ළමයින්ගේ හැමදාම එකම ස්ට්‍රක්චර්ඩ් එක ප්‍රශ්නයක් කර දිනවා. සමහරලාවට හැමදාම එයා යාන්ත්‍රික විද්‍යාව එසේ කරන්න ගිහලා අහගන්නවා. ඒ වගේ පේපර්ස් ටික තමන් ලියු පේපර්ස් ටික අධ්‍යයනය කරාම තමන්ට තේරෙනවා තමන්ගේ පෞද්ගලික දුර්වලතාවය මොකක්ද. නැත්නම් MCQ පේපර් එකේ සමහරවිට හැමදාම 40 ඉඳන් 50ට තමයි වරදින්නේ. නැත්නම් 1 ඉඳන් 10ට තමයි වැඩිපුර වරදින්නේ. අර එහෙම තමන්ට ආවේනික දුර්වලතා තියෙනවා. ඒවා හඳුනා ගන්න ඕනේ. ඒවා හඳුනා ගන්න පේපර්ස් ලියන්න ඕනේ. ලියලා ලකුණු අරගෙන පේපර් එක බලලා තීරණය කරන්න ඕනේ මොනවද වෙලා තියෙන්නේ. මොනවද හදා ගන්න ඕනේ කියලා. හරිද? ඒ කියන්නේ මේක හරියට උනන්දුවෙන් කරන් ගියොත් එimhe ඉතාලම ලේසියෙන් ගහන්න පුළුවන් ගේමක් මේක. මම හැමදාම කියනවානේ 80000ක් විභාගෙ ලිව්වට 10000ක්වත් මේකට ලෑස්ති වෙලා ගිහින් ලියන්නේ නැහැ. ඒ 10000න් 4500ක් විතර ඉංජිනේරිං මෙඩිසින් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් 80000න් 70000ක්ම මේකට වැඩි. ඒ කියන්නේ ඇත්තටම 80000න් 40000ක්වත් පාස් පේපර් එකක්වත් අල්ලන්න නැතුව තමයි විභාගෙ ලියන්නේ. 80000න් 40000ක් කියන්නේ කලින් පාස් පේපර් එකක් දැකලා නැතිව තමයි විභාගෙ ලියන්නේ. ඊට පස්සේ 40. ඒතර උන් ගැන කතා කරලා වැඩක් නැහැ නේ. උන් අයින් කළාම දාමුකෝ. හරිද? ඊට පස්සේ ඉතුරු 40000 නුත් සාමාන්‍යයෙන් ටික ටික වෙනකම් කරලා ගත්තාම සාමාන්‍යයෙන් මේක ටික ලෑස්ති වෙලා වැඩ කරලා වෙලාව අරන් පාඩම් කරලා පේපරයක් කරලා මොඩල් පේපරයක් කරලා පන්තියක ලොකු කම්පිටිෂන් එකක පේපරයක් ලියලා රෑන්ක් වෙලා ලකුණු ටික හදාගන්න මාසයක් දෙකක් තුනක් උත්සාහ කරපියුම් 10000ක්වත් නැහැ. ඔයාලා හිතන තරම් මේක අමාරු දෙයක් නෙමෙයි. හරි? එතකොට ඉංජිනේරිං මෙඩිසින්ම ගන්නවා 4500ක්. ඒක විතරක් නෙමෙයි යන්න පුළුවන් හොඳ කෝසස් තියෙන්නේ. තව කොච්චර කෝසස් තියෙනවද යන්න පුළුවන් හොඳ කෝසස්. ඒ නිසා මේකේ chance එක මිස් කරන්න එපා. මේකේ ඔය ස්ටැටික්ස් අරන් බලන්න. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා එක එක අවුරුදු වල ළමයි perform කරපු විදිය 2012 ඉඳන් 2023 වෙනකම්ම තියෙනවා. අරන් බලන්න මේ වක්‍රය තියෙන්නේ මෙන්න මෙහෙම හරිද ඔය ෆිසික්ස් වල එහෙම 2012 ඉඳන් එහෙම මේ වක්‍රය හැමදාම තියෙන්නේ මෙහෙම. ෆිසික්ස් වල. දැන් ඔය ෆිසික්ස් වල තමයි මෙහෙම. ඔය බයෝ වල ෆිසික්ස් වල කම්බයින් වල මෙහෙම වක්‍රයක් තියෙන. කෙමිස්ට්‍රි වල නම් ටිකක් ඔය ලංකාවේ ඒක ඉස්සර ඉඳන්ම ලකුණු තිබිච්ච හින්දා ටිකක් අර මේ පැත්තට බර වක්‍රයක් තියෙනවා. ICT වලටත් වඩා කෙමිස්ට්‍රි වල ICT වල එහෙම ලොකු මම දැක්කේ නැහැ ස්ටැටික්ස් එකක්. එතකොට මෙහෙම තමයි තියෙන්නේ වක්‍රේ. ඒ කියන්නේ බහුතරයක් ට්‍රැක්. ඒ කියන්නේ මෙලෝ වැඩක් කරන්නේ නැති බහුතරයක්. මේ ඉන්නේ ළමයි ගණන හරියද? එහෙනම් පොඩි ගාණක් තමයි වැඩ කරලා ලෑස්ති වෙලා ලියන්නේ. ඒ කියන්නේ තමන් වැඩ කරලා ලෑස්ති වෙලා ලියනවා නම් ඉතාලම ලේසියෙන් ෆිසික්ස් කොට දාන්න පුළුවන්. කම්බයින් කොට දාන්න පුළුවන්. බයෝ කොට දාන්න පුළුවන්. සයිසෙඩ් එකේ වාසිදායක විදිහට හැසිර ගන්න පුළුවන් මේ විදිහට. මේවා තියෙනවා. ඉන්ටර්නෙට් එකේ තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ සයිට් එකේ. හරිද? ඒ හින්දා බහුතරයක් දැන් 80000න් 65000ක් 70000ක් ගින්නේ මෙහෙම. සුළු පිරිසක් තමයි වැඩේ කරන්නේ හරියට. ඒ නිසා පොඩ්ඩක් මහන්සි වුණොත් ඊටාම ලේසියෙන් වැඩේ කර හැකියි. පොඩ්ඩක් මහන්සි වෙන්න මේකට. වෙලාව දෙන්න අදාළ විදිහට සහ සබ්ජෙක්ට් තුනට පුළුවන් තරම් සමානව හරි වෙලාව දෙන්න මේ ටිකේ හරි. දැන් ආගන්න. හරිද? දැන් පාස් පේපර්ස් වලට ඕන තරම් විවරණ එහෙම ඔය තියෙනවනේ channel වල එහෙම ඒවා ඉතින් පොඩ්ඩක් බලාගෙන පාස් පේපර්ස් මාකින් බලාගෙන කරන්න. ෆිසික්ස් වලට තමයි පාස් පේපර්ස් විවරණ තන ඕන තියෙන වෙන සබ්ජෙක්ට් යන්නේ නැහැ කොච්චර විවරණ තියෙනවද පාස් පේපර්ස් වලට. ඒත් ඒවා පොඩ්ඩක් බලන්න. ඒතර තමන්ට එක විදිහට දැන් ඔය මහා පරිමාණයට බලන්න යන්නත් එපා. දැන් MCQ එකක් ගොඩ දා ගන්න ලොකුවට මේ පැය ගාණක් ගන්න එපා. සාමාන්‍යයෙන් උඩින් බලාගෙන ගිහින් වැඩේ කියන්නේ පාස් පේපර්ස් ප්‍රශ්න ටික කම්ප්ලීට් කරගන්න. පාස් පේපර්ස් ප්ලෑන් එකේදී සහ විශේෂයෙන්ම ඔය පාස් පේපර්ස් වලට වඩා ටිකක් අමාරු දේවල් වලට හුරු වෙන්න පුළුවන් මොඩල් පේපර්ස් ටික කියන්නේ පන්තියේ පේපර්ස් ටික හරියට විවරණය කරගෙන යන එකෙන්. තව දවස් 89යි තියෙන්නේ අද ඉඳන්. හරිද? එතකොට මේ නේද? 89නේ 88යිද? 88යිද? 88යි 89යි හරි. 88 89 හරි. ඒ හරි. තේරෙනවනේ දැන් තියෙන තත්ත්වය. ඒතකොට ඔයාලා ඉන්නේ මේ වගේ අවදානම් තත්ත්වයක. හරිද? දවස් 88ක් 89ක් වගේ තමයි තියෙන්නේ. හරිද? හරි. එතකොට මේ සදනත්තන්. ඒ නිසා දැන් මම කියන්න ඕනේ නැහැ පන්තිවලත් මේ කතා කරන්න එපා. එහෙම ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් කරන්න වැඩ කරන්න දැන්. හරිම ඵලදායීව වැඩ කරන්න. විශේෂයෙන්ම ෆාස්ට් ට්‍රැක් අපරාධ මිස් කරගන්න එක. වෙන වැඩ කර පැත්තකින් තියලා තමන් ෆාස්ට් ට්‍රැක් ටිකේ MCQ ටික කරලා වෙලා ෆාස්ට් ට්‍රැක් එක බලන එකෙන්ම මේ පාඩම් ටික සම්පූර්ණයෙන් රිවයිස් වෙනවා.
ආයි මාසෙකට ඒ කියන්නේ ඒ පාඩම් වලට තනියෙන් වැඩ කරා නම් ඒ ටික රිවයිස් කරගන්න පැය 10ක් 12ක් 15ක් විතර යන එක පැය දෙකකින් විතර රිවයිස් කරලා යනවා ෆාස්ට් ට්‍රැක් එකෙන්. ෆාස්ට් ට්‍රැක් එකෙන් මිස් කරගන්න එපා. හරි? හරි. එතකොට දැන් අහගන්න. දැන් මේ